right. අද අපේ step 3 book එකේ දෙවෙනි පාඩම. මේක පටන් ගන්නේ page number 7 වලින්. මේකේ topic එක ඇවිල්ලා attack on a pin piece. ඒකත් දැන් අපි කලින් step 2 book එකේ ඉගෙනගෙන තියෙනවා pin එකක් කියන්නේ මොකක්ද කියලා. ඒක මතක නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉන්න. ඒකට මේක pin එකත් එක්කම ඒක තව ටිකක් advance කරලා තියෙනවා. අපි බලමු මොකක්ද මේකේ. attack on a pin piece. ඒ කියන්නේ pin වෙච්ච piece එකට තව attack කරනවා. attack කරලා ඒකෙන් අපි advantage එකක් ගන්නවා. මෙන්න මේ pin එකක් කියන එක අපි ආයෙ මතක් කරොත් මෙතන පේනවා මේ රුක්ගෙන් king එක check වෙනවා. හැබැයි මේ check එක කව වෙලා තියෙන මේ bishop pin. දැන් මේ bishop කොහෙටවත් අදින්න බෑ. ඇද්දොත් king එක check වෙනවා. ඒකට අපි කියනවා මේ bishop pin වෙලා ඉන්නවා කියලා. එතකොට මේ වෙලාවේදී මෙතනින් මේ bishop කපලා අපිට advantage එකක් ගන්න පුළුවන්. හැබැයි ඒකම board එකේ අනිත් පැත්තට පෙන්නලා තියෙනවා. මේ රුක්ගෙන් bishop pin වෙලා තියෙනවා. කොහෙටවත් අදින්න බෑ check. හැබැයි අපිට advantage එකක් ගන්න බෑ. මෙන්න මේ pawn ගෙන් bishop guard වෙලා ඉන්නේ. අපේ රුක්ගෙන් bishop එක ගියොත් එයා pawn ගෙන් bishop රුක් කපනවා. එතකොට ඒකෙන් අපිට advantage එකක් ගන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවල ඒ කොහොමද අපි advantage එකක් ගන්න attack කරන්න කියලා තමයි මේක ඉගෙන ගන්න. ඒතර මෙන්න මේ example එක අපිට බලන්න පුළුවන්. දැන් already මේ bishop pin වෙලා ඉන්නවා. කොහෙටවත් move කරන්න බෑ check වෙනවා. එහෙනම් අපි මේ bishop ට තව attack එකක් කරොත් එයා pressure කරොත් අපිට යව කපා ගන්න පුළුවන්. එහෙනම් මේකේ answer එක වෙලා මෙන්න මේ bishop c5 කටුවට ඇද්දොත් මේ white bishop c5 කටුවට ඇද්දොත් මේ bishop ට කිසිම වෙලාවක කපන්න බෑ මොකද check වෙනවා. ඊළඟ move එකේ black මොන move එක කරත් අපිට මේ bishop එක කපා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි pin වෙච්ච piece එකට තව attack එකක් කරලා advantage එකක් ගන්න තමයි මෙන්න මේ පාඩමේ තියෙන්නේ. අපි එහෙනම් යන් පළවෙනි example එකට page number 8 එකෙන් තමයි ඔයාලට අද පටන් ගන්න මේක. මේකේ ඔයාලා කරන්න ඕනේ ඉස්සලාම pin වෙච්ච piece එක හොයාගන්න. ඊට පස්සේ ඒකට තව pressure කරන්න පුළුවන් විදියක් හොයන්න. right. අපි මේකේ පළවෙනියට බලමු white move එක තියෙන්නේ. ඉස්සලාම අපි හොයාගන්නවා pin වෙච්ච piece එක මොකක්ද? අපිට මේක බලපු ගමන් පේනවා මේ black bishop pin වෙලා ඉන්නේ. එයාව defend කරන් ඉන්නේ rook ගෙන්. black bishop කොහෙටවත් අදින්න බෑ. ඇද්දොත් එයාගේ rook down වෙනවා. එහෙනම් අපි මේ black bishop ට තමයි තව attack එකක් කරන්න ඕනේ. ඒතකොට මේක හරිම ලේසි. අපිට දැක්ක ගමන් පේනවා මෙන්න මේ අපේ white bishop g4 කොටුවට ඇද්දොත් මේ bishop ට තව attack එකක් වෙනවා. මේ bishop cut bishop කරොත් අපිට ගැටලුවක් නෑ. අපිට rook cut rook කරන්න පුළුවන්. නැත්නම් එයා ඊළඟ move එකේදී මොන දේ කරා අපිට මේ bishop කපා ගන්න පුළුවන්. අන්න ඒ වගේ pin වෙච්ච piece එක හොයාගෙන ඒකට තව එකකින් attack කරලා ඊළඟ move එකේදී අපිට කපා ගන්නවා තියෙනවා. ඒතකොට page number 9 එකේ පළවෙනි example එක දිහා මේක black එක තියෙන්නේ. මේකේ පේනවා මේ queen ගෙන් මෙන්න මේ bishop pin වෙලා තියෙනවා. bishop කොහෙටවත් move කරන්න බෑ. හැබැයි මෙතන කපන්න බෑ අපිට queen ගෙන්. මොකද pawn ගෙන් guard වෙලා ඉන්න නිසා. එහෙනම් මේ bishop කොහොමද කපාගෙන අපි advantage එකක් ගන්න? අපිට පුළුවන් මේ pawn push කරන්න ඉස්සරහට f4 එකට. එතකොට එයා ඊළඟ move එකේ මොන දේ කරත් අපිට පුළුවන් මේ pawn ගෙන් bishop කපලා අන්න අර pin එකෙන් advantage එකක් ගන්න. එතකොට මේ page number 8 සහ 9 කියන දෙකේම කරන්න තියෙන්නේ pin වෙච්ච ඉත්ත හොයාගෙන එයාත් තව එකකින් attack කරලා advantage එකක් ගන්න. දැන් මේ පිටු දෙකත් හොඳට අපි කරලා pin එක කියන එකත් හොඳට අපි ඉගෙනගෙන game එකේදී use කරලා බලලා අපි games දිනමු. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.